දී නම් උදේ විකිරණය බලලා හවස සමහර ළමයි ගෙස් පේපර් ඩිස්කෂන් බලලා ටිකක් මහන්සි කාලයක් ගෙවන්නේ. මේ කාලේ වෙද්දි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ කාලයක් එද්දි අර අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපිට අපි ගැන මාර සැකයක් එනවා. අපේ ඉන්න ලොකුම හතුරා වෙනවා අපි එකපාරටම මේ කාලෙදි. අර අපිට හිතෙන්න ගන්නවා අපිට බෑ කියලා. ඒක තමයි කරන්නම හොඳ නැති දේ. හරිද? මොකද අපිට බෑ කියන්න ඕන තරම් මිනිස්සු ඉන්නවනේ. අපිට බෑ කියලා මූණටම කියන මිනිස්සුත් ඉන්නවා. අපි මූණට නොකියන මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා අපිට බෑ කියලා අපිට හිතෙන්න බෑ. අපිව පට්ට ෂුවර් වෙන්න ඕනේ. අනිවාර්යෙන් වෙන කවුරු හරි මීට කලින් කරලා නැත්තත් අපි හරි කරනවා. හරිද? වෙන කවුරු හරි කරලා නැත්තම් අපි හරි කරනවා. එහෙම දෙයක් කලින් කරලා නැත්තම්. දැන් කවුරු හරි කියනවා ඔයා දැන් ඉන්නේ F එකක වගේ නේද? එහෙම මාස දෙකෙන් නම් ඒකක් ගන්න බෑ කියලා කියනවා. මාස දවස් 40. හරි කවුරු හරි කරලා නැතුවත් ඇති කියලා හිතන්නකෝ. කරපෙවුන් ඉන්නවා. අපි හිතමු කරන්නේ නැහැ කියලා. හරි. මම තමයි කලින්ම කරන්නේ. එහෙම ගැම්මක් ඔයාලට තියෙනවා. ඔයාලට ඔයා ගැන විශ්වාස කරන්න පුළුවන් වෙන කලින්ම පළවෙනි දේ අපි ඔය විශ්වාස කරනවා ලොකුවට. හරිද? කිසිම විදියකින් Tamanට Taman ගැන අව탁සේරුවක් අවිශ්වාසයක් ඇති වෙන්න දෙන්න එපා. එහෙම හැඟීමක් එනවා නම් එහෙම එනකොටම ඒක අයින් කරලා දාන්න. මට බැරි වෙයි. මට කරගන්න බැරි වෙයි. මේ පාරත් බැරි වෙයි. වෙලාව මදි වෙයි. බයෝ ටික පාඩම් කරගන්න බැරි වෙයි කිය හිතෙන්න එකක් හිතෙන්න පටන් ගත්තා පස්සේ දිගටම හිතෙන්න පටන් ගන්නවා. ඒක අර ෆ්ලෝ එකක් වගේ හිතෙන්න පටන් ගන්නවා. බැරි වෙනවා මේක නම් හරියන්නේ නැහැ කියලා පුළුවන් ටිකක් බැරි වෙනවා. ඒ හින්දා එහෙම හිතෙන්න පටන් ගන්නවත් දෙන්න එපා. නෑ. එහෙම බැරි වෙන්න විදියක් නෑ. කරලා බලනවා. උපරිමය කරනවා. උපරිම try එකක් දෙනවා. අනිවාර්යෙන් කරනවා. එහෙම ගැනමකින් ඉන්න ඕනේ. තමන්ගේ ඉන්න ලොකුම හතුරක් තමන්, තමන්ට ඉන්න ලොකුම මිතුරක් තමන්. ඒ නිසා වෙන මිනිස්සු වැඩක් නෑ. එළිය කතන්දර වැඩක් නෑ. තමන්ගේ හිත කන්ට්‍රෝල් කරගෙන කිසිම හැඟීමකට එන්න දෙන්නේ නැතුව පට්ට ෂුවර් පිට ගේම ගහන්න මේ ටිකිය. මේ ටික අනිවාර්යෙන් ගේම ගහනවා අනිවාර්යෙන් දිනනවාමයි. එච්චරයි. අනිවාර්යෙන් අන්තිමම අවසේ රෑ වෙනකන් හරි වැඩ කරලා භාගයට යනකොට අනිවාර්යෙන් ඒ අදාළ රිසල්ට් එක දාන්න තමයි යන්නේ. ඔයා ප්ලෑන් කරගන්න රිසල්ට් එක දාන්න තමයි යන්නේ. හරිද? ඉතින් ඒ කියන ගමනේදී ඕන තරම් හරියන්නේ නැතිව ඒ ගණන් වරදිනවා සෙට් වෙන්නේ නැහැ. වැඩ කරනවා ලකුණු වැඩි වෙන්නේ නැති වෙලාවලුත් එයි. එක මාත්‍රකාවක් දිගටම බැලුවා ඒකෙත් වරදින ඒවා එයි. ඉතින් එහෙම තමයි. කඩා වැටීම් සාමාන්‍යයි. කඩා වැටීම් අනිවාර්යයෙන්ම සාමාන්‍යයි. ඒ නිසා විශ්වාස කරන්න, වැඩ කරන්න, මහන්සි වෙන්න, උපරිමය දෙන්න. ප්‍රධානම දේ මේ දවස්වල තියෙන ප්‍රධානම දේ ගොඩාක් ළමයි ගොඩාක්ම මූඩ් එක ස්විං වෙනවා. බැරි වෙයිද? පුළුවන් වෙයිද? එක්ක කරනවා, එක්ක බෑ. හරියන එකක් නැති වෙයි, හරියයි. එහෙම බෑ. මඩේ හිටවපු ඉන්න වගේ බෑ. කැම්මෙන් අනිවාර්යෙන්ම කරනවා. ඔයා මේක ඔයාගේ ටාගට් එකක් දෙනවා. එක එක මනුස්සයෙක් එක එක ටාගට් නේ තියෙන්නේ. අයියන් ෆස්ට් ටර්න් ටාගට් එකක් තියෙන එකක ඉන්න පුළුවන්. නැත්තම් F එකක් වැටෙන්නේ නැතුව B එකක් දාගන්න ටාගට් කරන එකක ඉන්න පුළුවන්. ඔයාගේ ටාගට් එක ඔයාගේ ඔළුවේ තියාගත්තා. ඔයාගේම ගැහුවා. හරිද? ඔව් විශ්වාස කරන්න ඕනේ. හරි. එහෙනම් මේ කතන්දර කියන්න වටින මිනිස්සුන්ට මේ කියන්නේ